උත්සාහ කරන්න, වීරිය කරන්න. නිකාන් ජීවිතේ ගත වෙන්න දෙන්න එපා. ගොඩාක් තරුණ ළමයි ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. ගෙවල් වලට වෙලා ඔහේ ජීවිතේ ආයුෂ ගෙවෙනවා. කලබල වෙලා කටයුතු කරනවා. කරන රස්සාවක් හරියට කරන්නේ නැහැ. ඉගෙන ගන්න දේවල් ඔහේ කඩාකප්පල් කරගන්න චරිත ඉන්නවා. ඒ නිසා කාටත් තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් පොඩි තැනක ඉඳලා ජීවිතේ උඩට ගත්ත ජීවිත කතාවක් ඔයාලට අනුශාසනාව විදිහට කියලා දෙන්නම්. පින්වත් දුවේ පුතේ, ඔයාලා අහලා තියෙනවා මේ කුණෙනුත් මිනිසෙක් දියුණු වුණා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ අතීතේ ඊටම නුවණැති සිටුවරේ පාරේ යද්දී පාරේ ආයිනේ තියෙන මීකුණක් දැකලා කිව්වා නුවණ උත්සාහය තියෙන කෙනෙකුට මේ මීකුණෙන් උනත් දියුණු වෙන්න පුළුවන් කියලා. ඕක උතන හිටපු දුප්පත් ඉලන්දාරියෙක් අහගෙන හිටියා. අහගෙන ඉඳලා එයා කල්පනා කළා ඔය සිටුතුමා හරි නුවණක්කාරයි. ආවට ගියට කරුණු කියන්නේ නැහැ. මොකටද ඔක බලමුකෝ කියලා මීකුණ ගත්තා. මීකුණ දැන් මේ මැරිච්ච මීයාගේ වලිගෙන් එල්ලගෙන යනකොට පාරේ වීදියේක එක පූසෙක් ගෙදරක කෑ ගහනවා. ඊට පස්සේ මෙයා ඒ ගෙදරට ගිහිල්ලා කිව්වා මේ මට මැරිලා හිටපු මීයෙක් හම්බ වුණා. මේ මෙහි පූසෙක් කෑ ගහනව නේද? ඔයාලා කැමතිද නම් දෙන්න කියලා. අනේ හොඳයි කියලා මීයා දීලා පොඩි සොච්චම් මුදලක් දුන්නා. සතුටට මෙයා ඒ සොච්චම් මුදලෙන් හකුරු කෑලි ටිකක් ගත්තා. හකුරු ටිකක් අරගෙන වතුර භාජනයකුත් අරගෙන මල් කඩන මිනිස්සු මල් උයනෙන් එළියට එනවා. ඒ මිනිසුන්ට හකුරුයි මලුයි මේ වතුරයි දුන්නා. මහන්සි වෙලා ඉන අයට. ඊට පස්සේ මේ මිනිස්සු සතුටු වෙලා යන ගමන් යාට පොඩ මල් දීගෙන ගියා. ලොකු මල් මිටියක් හම්බ වුණා. ඒක වික්කා. ආයෙත් පොඩි මුදලක් හම්බ වුණා. ඒකෙමුත් හකුරුයි වතුරයි ගත්තා. ඒකත් අර මල් විකුණන මිනිස්සුන්ට දුන්නා. ඒ මල් වේලෙන්දෝ කලින් දවසටත් වැඩිය මල් දුන්නා. මේ මල් ටික විකුණුවාට පස්සේ මෙයාට කහවණු 8ක් හම්බ වුණා. මෙයා ආයෙත් හකුරුයි වතුරුයි අරගෙන කොල්ලෝ කණ්ඩායම පිට්ටනිය සෙල්ලම් කරනවා. ඒ පොඩි පැටවුන්ට දුන්නා. එදා උද්‍යානයේ සුළඟක් ඇවිල්ලා දර කඩාගෙන වැටිලා ගස් අස් කරගන්න විදිහක් නැහැ. මෙයා උද්‍යාන පාලකට කතා කළා මට දර ටික දෙනවා නම් මං අස් කළා දෙන්නම් කියලා අර වතුරයි හකුරුයි දීලා පොඩි උන් ටික ගෙන්නලා දර ටික අඩු කරගත්තා. කුඹල් කරුවාට දර හිග වෙලා. ඔහු දර ටික අරගෙන කහවණු 16ක් දුන්නා. ඊට පස්සේ මේ අතරේ මෙයා හකුරුයි වතුරයි ඒවත් දෙන එක දිගටම කරනවා. වෙලෙන් දන්න දුන්න තනකොළ ගේන වෙලෙන් දන්න. තනකොළ ගේන වෙලෙන්දෝ මෙයාට සතුටු වෙලා කිව්වා ඔයාට මොනවද අපෙන් ඕන? ඊට පස්සේ කොහොද දැන් නම් මොකුත් ඕනේ නැහැ. පස්සේ අවශ්‍ය වුණොත් කියන්න. මුහුදු යන මිනිස්සුන්ටත් නැව්වල ඉන්න මිනිස්සුන්ටත් දුන්නා අකුරුයි වතුරයි. දැන් දියගොඩ මිත්‍රයෝ ඉන්නවා. එක මිත්‍රයෙක් කිව්වා හෙට අස්සයෝ 500ක අරගෙන වෙලෙන් දෙක්කෙනවා. ඊට පස්සේ මෙයා ඉක්මනට අර තනකොළ ගේන වෙලෙන්දන් අතරට ගිහිල්ලා කිව්වා ඔයාලා කිව්වනේ දැන් මට උදව්වක් ඕන කියන්න කියලා. මට එක තනකොළ මිටිය ගන්න දෙන්න. දුන්නා. හැබැයි හෙට මම තනකොළ ටික විකුණලා ඉවර වෙනකල් ඔයාලා විකුණන්න එපා. හරි කිව්වා.
මෙයාට තනකොළ මිටි 500ක් හම්බ වුණා. අස්ව වෙලෙන්දොන්ට තනකොළ නැතුව මේ මිටි 500 කහවණු 1000කට ගත්තා. ඒ අතරේ නැවෙන් මොහොදු යාළුවන්ගෙන් පණිවිඩයක් හම්බ වුණා. වෙලඳ බඩු නැවක් සේන්දු වුණා කියලා. මෙයා කුලියට හොඳ කරත්තයක් අරගෙන ලොකු මුදලාලි කෙනෙක් වගේ මොහොත ළඟට ගිහිල්ලා මොහොතට අත්තිකාරම් වෙන් කළා වෙන් කරගත්තා. කවුරු හරි බඩු ගන්නවත් මන් ළඟට එවන්න, මොකද මේ බඩු ටික මන් දැන් වෙන් කරගන්නවා. එනේන මිනිස්සු බඩු ඕන මිනිස්සු වෙනවා මුදලාලිලා. එතකොට කියනවා එක ලොකු මුදලාලි කෙනෙක් වෙන් කරගත්තා ඕක. ඊට පස්සේ මේ තරුණයා ළඟට යනවා. තරුණයා කියනවා එහෙනම් යන්කෝ. මේක මම වෙන් කළා තියෙන්නේ. නමුත් මට පොඩි මුදලක් දීලා ඔයාලට ඕන බඩු ටික අරගෙන යන්න. මේ අතරමැදි වෙළඳාමෙන් කහවණු 2000ක් හම්බ වුණා. කහවණු 2000 කියන්නේ රංකාසේ 2000ක්. විශාල ධනයක් ඒක. මෙයා මේකෙන් ආයෝජනය කරන්න 1000ක් තියාගෙන කහවණු 1000ක් අරගෙන මහා සිටුවරයාගේ නිවසට ගියා. එතුමාට තෑග්ගක් විදිහට කහවණු 1000ක බඳුන පූජා කළා. වන්දනා කළා. ඊට පස්සේ ඇයි තරුණේ මෙච්චර මුදලක් මට? කිව්වා මීට 4 මාසයකට කලින් මම දුප්පතෙක්. ඔබතුමයි යනකොට කිව්වේ මේ කුණේනොත් දියුණු වෙන්න පුළුවන් කියලා. මං මේ වැඩේ කළා. මේ විදිහට තමයි මම දියුණු වුණේ කියලා. Taman දියුණු වෙච්ච විදිහ කිව්වා. එතකොට මහා සිටුතුමා කල්පනා කළා මෙච්චර වීරියවන්ත, මෙච්චර උපාය කෞසල්‍යයෙන් යුතු තරුණයෙක් අපේ ගෙදෙට්ටයි සුදුසු කියලා තමන්ගේ දුව විවාහ කළා දුන්නා. සිටුතුමාගේ සකල සම්පත්තිය ඔහුට හිමි වුණා. මහා සිටුවරයෙක් බවට පත් වුණා. කොතනින්ද ගියේ? මේ කුණෙන්. මේ කුණෙන් මහා සිටුවරයෙක් බවට පත් වුණා.